Oh, sorry. හයි ළමයි. ඔන්න අද මම ෆුඩ් රිවිව් එකක් කරන්න තමයි ආවේ. එලිෆන්ට් හවුස් එකෙන් අලුතෙන්ම ලොන්ච් කරලා තිබ්බ මේ අයිස්ක්‍රීම් දෙක ගොඩක් අය කන නිසා මාත් කාලා බලන්න ගත්තා. අපි කාලා බලමු එහෙනම්. එකේ සවුන්ඩ් වල වටේ පිටේ සද්ද පොඩ්ඩක් වැඩි ළමයි. ඒ හින්දා වෙනම සවුන්ඩ් එක මේ ආයෙ කරන්න හිතුණා මට. නැත්තම් පැහැදිලි වැහෙන්නේ නැහනේ. මුලින්ම අපි මැංගෝ ෆ්ලේවර් එක කාලා බලමු. ඒක නම් ගද්දි උඩින් චුට්ටක් ඇඩලා තිබ්බේ. කාලා බලමුකෝ රස කොහොමද කියලා. අඹ ගෙඩියක් හැටියටම තියෙනවා. ඒක ඇතුලේ අයිස්ක්‍රීම් එක හොඳට ක්‍රීමි ගතියට තියෙනවා. හරිම මැංගෝ රසයි. මැංගෝ ෆ්ලේවර් එකට කැමති කෙනෙක් නම් මේකට අනිවාර්යයෙන්ම කැමති වෙනවා. මම මේක රේට් කරනවා 10න් 7ක් වගේ දීලා. මම මොකද එක එක ෆ්ලේවර්ස් වල අයිස්ක්‍රීම් වැඩි කන්න කැමති නැහැ. මැංගෝ රසට කැමති කෙනෙක් නම් මේකෙන්ට 10න් 10ම දෙයි. දැන් අපි ස්ට්‍රොබෙරි ෆ්ලේවර් එක try කරලා බලමු. ස්ට්‍රොබෙරි ෆ්ලේවර්ස් එක නම් මම වැඩි කන්න කැමති නැහැ ළමයි. මම ස්ට්‍රොබෙරි රසට ආස නැහැ. කාලා බලන්න හින්දාම තමයි ගත්තේ. අපි කාලා බලමු. ඒක නම් ස්ට්‍රොබෙරි ගෙඩියක් හැඩයටම තියෙනවා. ඒකත් අර වගේම තමයි. ඇතුළේ අයිස්ක්‍රීම් එක හොඳ ක්‍රීමි ගතියට තියෙනවා. හරිම ස්ට්‍රොබෙරි රසයි. මම ස්ට්‍රොබෙරි රසට ආස නැති නිසා මේකට මම 10න් 5ක් වගේ තමයි දෙන්නේ. ස්ට්‍රොබෙරි රසට කැමති කෙනෙක් නම් මේකට 10න් 10ම දෙයි. එහෙනම් ළමයි ඔයාලත් අනිවාර්යයෙන්ම මේ අයිස්ක්‍රීම් දෙක try කරලා බලන්න. රුපියල් 120ක් තමයි එකක් උනේ. දිගට මේ වගේ ෆුඩ් රිවිව් බලන්න කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි. bye bye ගිහින් එන්නම්.